අයිබෝන් හැම කෙනෙකුටම බෙස්ටෙක් එල්කේ YouTube channel එකෙන් ඉලෙක්ට්‍රොනික වල න්‍යායාත්මක කරුණු ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එක. අපි 6 වෙනි වීඩියෝ එකේදී කතා කරුවා වෝල්ටේජ් රෙගුලේටර් එකක් හදාගන්නේ කොහොමද? ඉන්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙන විදිහේ සප්ලයි එකක් තියෙනකොට ඒ වගේම අවුට්පුට් කරන්ට් එක වෙනස් වෙන විදිහට අරගන්නකොට අපි කොහොමද වෝල්ටේජ් රෙගුලේටර්ස් හදාගන්නේ කියලා. ඒ විදිහට හදන සර්කිට්ස් වල තිබිච්ච අඩුපාඩුවක් තමයි ලොකු කරන්ට් එකක් අපිට සෙනර් ඩයෝඩ් එක පාවිච්චි කරලා හදනකොට අරගන්න බැරි එක. අපිට පුළුවන් මේ අඩුපාඩුව අයින් කරගන්න ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා වෝල්ටේජ් රෙගුලේටර් එක හදාගත්තොත්. අපි මේ විදිහට ට්‍රාන්සිස්ටර්ස් සෙනර් ඩයෝඩ්ස් පාවිච්චි කරලා හදාගන්න රෙගුලේටර්ස් වලට කියනවා සිම්පල් සීරීස් සෙනර් රෙගුලේටර්ස් කියලා. සිම්පල් සීරීස් සෙනර් රෙගුලේටර්ස් කියලා. අපි මේ විදිහට රෙගුලේටර්ස් හදනකොට සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්නේ NPN වර්ගයේ පවර් ට්‍රාන්සිස්ටර්ස් තමයි පාවිච්චි කරන්නේ. ට්‍රාන්සිස්ටර් කන්ෆිගරේෂන් එක බැලුවොත් එහෙම කලෙක්ටරේට කෙලින්ම පවර් දීලා එමීටරෙන් තමයි අවුට්පුට් එක ගන්න. ඒ වගේ වෙලාවට අපි කියනවා ඒ වගේ සර්කිට්ස් වලට එමීටර් ෆලෝවර් කන්ෆිගරේෂන් එක පාවිච්චි කරනවා කියලා. එමීටර් ෆලෝවර් කියන්නේ එමීටරෙන් තමයි අපි අවුට්පුට් එක අරගන්නේ. මෙන්න මේ රූපේ දාලා තියෙන විදිහට වෝල්ටේජ් එක රෙගුලේට් කිරීමේදී අපිට අවශ්‍ය වෝල්ටේජ් එක රඳව ගන්නේ අපි මේ ට්‍රාන්සිස්ටර් හරහා වෝල්ටේජ් එක ඩ්‍රොප් කරගෙන ට්‍රාන්සිස්ටර් හරහා වෝල්ටේජ් ඩ්‍රොප් වෙන ප්‍රමාණය අඩු වැඩි කිරීම මගින් තමයි අපි වෝල්ටේජ් රෙගුලේෂන් එක කරගන්නේ. ඒකින්ද අපි මේ පාවිච්චි කරන ට්‍රාන්සිස්ටරේට කියනවා සීරීස් ලොස් එලිමන්ට් එක කියලා. මේ විදිහට සිම්පල් සීරීස් සෙනර් රෙගුලේටර් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ට්‍රාන්සිස්ටරයක් එමීටර් ෆලෝවර් විදිහට පාවිච්චි කරලා. එහෙනම් දැන් අපි යමු පාඩමට. ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා හදන වෝල්ටේජ් රෙගුලේටර් අපිට මෙන්න මේ විදිහට අපිට ඇඳ ගන්න පුළුවන්. අපි සීරීස් ලොස් එලිමන්ට් එක විදිහට අපි මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තියෙනවා. මේ ට්‍රාන්සිස්ටර් එමීටර් ෆලෝවර් සර්කිට් එකක් විදිහට මම මේ සර්කිට් එක නැතුව මම අපිට පුරුදු විදිහට මේ ට්‍රාන්සිස්ටර් මම මේ ඇදගෙන තියෙන්නේ. මෙතන ට්‍රාන්සිස්ටර් බයස් කරගෙන තියෙනවා මේ රෙසිස්ටර් හරහා. මේ රෙසිස්ටර් හරහා එන කරන්ට් එක තමයි අපි මෙතනට දෙන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක. මේ ට්‍රාන්සිස්ටර් හරහා මේ ට්‍රාන්සිස්ටරයට බේස් කරන්ට් එක මෙන්න මේ රෙසිස්ටර් හරහා ඇවිල්ලා ලබා දෙන්නේ බයස් කරලා තියෙන්නේ. මේ රෙසිස්ටරෙන් එන කරන්ට් එක අපිට මේ සෙනර් එකට අවශ්‍ය මිනිමම් කරන්ට් එකත් ලබා දෙනවා. ඒ අතරම බේස් එකට අවශ්‍ය කරන්ට් එකත් ලබා දෙනවා. මේ හරහා එන කරන්ට් එක තමයි මෙන්න මෙතන VCE තමයි අපිට කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒක මේ VCE අඩු වැඩි කිරීම මගින් අපිට මෙන්න මේ VL වලගේ මේ ලෝඩ් එක නෙමෙයි තියෙන්නේ. ලෝඩ් රෙසිස්ටර් හරහා යන කරන්ට් එක වෝල්ටේජ් අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ VCE යගේ හා IB කන්ට්‍රෝල් කිරීම මගින්. අපි මෙතන බැලුවොත් එහෙම මෙන්න මේ කොටසට මේ බේස් එමීටර් වෝල්ටේජ් එකයි මේ ලෝඩ් එක හරහා යන කරන්ට් එකයි මේ දේවල් ටිකයි මේ VZU අතර මෙන්න මේ ලූප් එක ගැන අපි සැලකුවොත් එහෙම කර්චොෆ් වෝල්ටේජ් ලෝ එකෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ VZ වල තියෙන අගය VZ කියන අගය සමාන වෙනවා මෙන්න මේ වෝල්ටේජ් දෙකේ එකතුවට VBE වල සහ VL වල මේ ලෝඩ් එක හරහා තියෙන වෝල්ටේජ් VL වල මෙන්න මේ අගයන් දෙකට සමාන වෙනවා. මේ සෙනර් එක හරහා තියෙන වෝල්ටේජ් එක මේ අගය VZ කියන එක නියතයක්. ඒකින්ද යම් විදියකින් මේ දෙකේ වෙනසක් වුණොත් එහෙම VBE අඩු වුණොත් මේ VL වැඩි වෙනවා. එහෙම නැත්නම් VL අගය වැඩි වුණොත් VBE අඩු වෙනවා. මේක නියතයක් ඉඳන් මේක කොන්ස්ටන්ට් එකක් ඉඳන් අපිට මේ VBE VL අගය හැම වෙලාවෙම මේ දෙකේ එකතුව මේකට සමාන වෙන විදිහට තමයි පවතින්නේ. මෙන්න මේ හින්දා අපිට යම් විදිහකින් මෙන්න මේ ලෝඩ් එක හරහා තියෙන වෝල්ටේජ් එක මේ දැන් තියෙන VL අගය වැඩි වෙන්න හැදුවොත් එහෙම වෙන්නේ VBE අගය අඩු වෙලා මේ වෝල්ටේජ් එක නියතව තියා ගන්නවා. මේ VBE අගය අඩු වෙන්න හදනවා විතරයි. මේ VL අගය පොඩ්ඩක් හරි වැඩි වෙන්න හැදුවොත් එහෙම අපිට මේ VBE අගය අඩු වෙන්න හදන්නේ. මෙතන වැඩි වෙනකොට මෙතනින් අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ IB වලින් එන කරන්ට් එකත් පොඩ්ඩක් අඩු වෙනවා. IB වල කරන්ට් එක අඩු වෙනවා කියන්නේ මෙන්න මේ අතර ඩ්‍රොප් එක වැඩි වෙන්න ගන්නවා. ඩ්‍රොප් එක වැඩි වෙලා හිටන් ආපහු මෙතන වැඩි වෙන්න හදපු වෝල්ටේජ් එක ආපහු අර
තිබිච්ච අගයටම අරගන්නවා. ඒකින්ද මේකේ රෙගියුලේෂන් එක වෙන්නේ මේ VZ වල තියෙන නියත වෝල්ටේජ් එක මේ දෙක මගින් රඳවා ගන්න හින්දා අපිට මේ VL වල අගය අඩු වැඩි වෙන්න දෙන්නේ නැහැ. මෙතන තියෙන නියත වෝල්ටේජ් එක හින්දා. අපි මේක පරිපත වලට යොදා ගන්නකොට තියෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ අපි. මේ පැත්තෙන් එන අපි සප්ලයි එකෙන් දෙන වෝල්ටේජ් එක අන්රෙගියුලේටඩ් එක රෙගුලේට් නොකර වෝල්ටේජ් එක මෙතනට දුන්නාම මෙන්න මේ විදිහට ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තියෙනවා. අපිට මෙන්න මේ සෙනර් එකේ වෝල්ටේජ් එක සහ මෙන්න මෙතන ඩ්‍රොප් වෙන වෝල්ටේජ් එක තමයි අපිට මෙතනට හම්බ වෙන්නේ. VBE වැලියු එක සහ IZ ඩොලර්ගේ තමයි හැම වෙලාවෙම මෙතන තියෙන්නේ. අපි මේ විදිහේ වෝල්ටේජ් රෙගියුලේටර් එකට කියනවා සිම්පල් සීරීස් සෙනර් රෙගියුලේටර් එකක් කියලා කියනවා. මේ තියෙන සර්කිට් එකේ අපි බලමු මේ ලෝඩ් එකෙන් ගන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම මේ පැත්තෙන් දෙන ඉන්පුට් වෝල්ටේජ් එක නිහිතයක් කියලා හිතුවොත් එහෙම අපි මේ වෙනස් වෙන ලෝඩ් එකකට මේ සර්කිට් එක දාපුවම කොහොමද මේ ලෝඩ් එකේ කරන්ට් වේරියේෂන් එක මේ සෙනර් එකේ තියෙන කරන්ට් හැන්ඩ්ලින් එක කොහොමද අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ VL හරහා යන කරන්ට් එකේ අඩු වැඩි වීම කොච්චරද කියලා උපරිම සහ අවම කරන්ට් එක කීයද කියලා හොයන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා අපි දන්න සමීකරණ කීපයක් යොදාගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මෙතනින් යන කරන්ට් එක IL එක. IL එක කියන්නේ IE එක. මෙතනින් යන කරන්ට් එක IE නේ. IE ම තමයි මෙතනින් යන IL කියලා කියන්නේ. අපිට කියන්න පුළුවන් IL සමානයි මෙතන IC එක කලෙක්ටරේට යන කරන්ට් එක IC අගය එකතු කිරීම මෙතනින් ඉහළට එන එක IB වල අගයට බේස් එකෙන් එන කරන්ට් එකේ කලෙක්ටරේෙන් එන කරන්ට් දෙකේ එකතුව තමයි මෙතන IL වලින් එහෙම නැත්නම් IE වලින් එන්නේ. අපි දන්නවා මේ IC කියලා කියන්නේ මෙතන අපි බීටා කියන එක කරන්ට් ගේන් එක බීටා කියලා කිව්වොත් එහෙම IC බෙදීම IB කියලා කියන්නේ IC බෙදීම IB කියලා කියන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ තියෙන කරන්ට් ගේන් එක. එහෙනම් අපිට වෙනවා IC කියන්නේ බීටා වාරයක් IB. එතන මේ IC වෙනුවට මෙන්න මෙතනින් බීටා වාරයක් IB ආදේශ කරුවොත් එහෙම IL එක සමාන වෙනවා බීටා වාරයක් IB එකතු කිරීම IB වලට. මේකෙන් අපිට කියන්න පුළුවන් 1 plus බීටා කියන එක තමයි IL කියලා කියන්නේ. ඉතින් IB උක්ත කරගත්තොත් අපිට හම් වෙනවා IB කියන්නේ IL බෙදීම 1 plus බීටා කියලා. එහෙම අපිට එක සමීකරණයක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් යන කරන්ට් එක IB දන IZ තමයි මෙන්න මෙතනින් යන කරන්ට් එක. අපි මේ කරන්ට් එක I කියලා කිව්වොත් එහෙම I කියලා කියන්නේ IB දන IZ වල එකතුව තමයි I කියලා කියන්නේ. මෙන්න මෙතන යන කරන්ට් එක අපි I කියලා ගත්තොත් I කියන කරන්ට් එක IB දන IZ වලට සමාන වෙනවා. මෙන්න මේ හරහා එන වෝල්ටේජ් ඩ්‍රොප් එක අපිට ලියන්න පුළුවන්. මෙතන තියෙන්නේ VS වල සප්ලයි එකේ වෝල්ටේජ් එක VS එකෙන් අඩු කරපුවාම මෙතන තියෙන මේ සන වෝල්ටේජ් එක VZ. මේක බෙදුවොත් එහෙම මේ RS වල අගය. මේක තමයි මෙන්න මෙතනින් යන I වල අගය. මේක අපි තුන්වෙනි සමීකරණය විදිහට තියාගන්නවා. අපිට මේ සර්කිට් එකේ රෙගුලේෂන් මේ පැත්ත රෙගියුලේට් කරගන්න නම් අපිට තියෙන මෙන්න මේ සෙනර් එකේ ගමන් කරන උපරිම සහ අවම අගයන් තමයි ඕන වෙන්නේ. මේ සෙනර් එකෙන් යන උපරිම අගය I max කියලා අරගෙන මේ සෙනර් එකෙන් යන්න පුළුවන් අවම වැලියු එකයි මිනිමම් විදිහට තියාගත්තොත් එහෙම මේ සෙනර් එකේ හරහා යන IZ වල අගය වැඩි වෙන්න ඕනේ මේකෙන් යන මිනිමම් කරන්ට් එකට වැඩිය. ඒ වගේම මේ සෙනර් එක හරහා යන කරන්ට් එක උපරිමාගයට වැඩිය මේ සෙනර් එක හරහා යන කරන්ට් එක අඩු වෙන්න ඕනේ. මේ අතර තමයි තියෙන්නේ.
මින් අපි මේ පැත්තට අරගෙන ලියමු I minimum එකට වැඩිය ලොකු වෙන්න ඕනේ I set වලගේ. ඒ වගේම ඊට වැඩිය සෙන එක හරහා යන උපරිම කරන්ට් එකට වැඩිය අඩු වෙන්න ඕනේ සෙන එක හරහා යන කරන්ට් එක. අපි දන්නවා I set කියලා කියන්නේ සෙන එක හරහා යන කරන්ට් එක කියලා කියන්නේ I minus IB කියන එක. I set කියලා කියන්නේ I minus IB කියලා මෙන්න මේ දෙවෙනි සමීකරණයෙන් අපිට ගන්න පුළුවන්. මේ මොනොත් එහෙම I minimum කියලා කියන්නේ I minus IB කියන එක. ඒකත් I max විදිහටම තියෙනවා. අපි මේක ඍණ ලකුණෙන් වැඩි කරගෙන ගිහිල්ලා ගියොත් එහෙම minus I min IB minus I කියලා එනවා. ඒ වගේම මේ ලකුණ අනිත් පැත්ත හැරෙනවා. I max කියලා මේ පැත්තට හම්බ වෙනවා. මේක අපි දෙපැත්තටම I එකතු කරගෙන ගියොත් එහෙම I minus I minimum කියන එක IB වලට වැඩිය ලොකු වෙන්න ඕනේ. ඒ වගේම මෙතන ලකුණ I minus I max කියලා මේ පැත්තේ අපිට හම්බ වෙනවා. මෙන්න මේක අපි දන්නවා IB කියලා කියන්නේ IB කියලා කියන හොයාගෙන දෙනවා IL බෙදීම 1 plus beta කියලා. අපි ඒක ආදේශ කරුවොත් එහෙම මෙන්න මේ පළවෙනි සමීකරණය I minus I minimum IL බෙදීම 1 plus beta I minus I max කියන එක මේ පැත්තේ තියෙන්නේ. 1 plus beta වලින් වැඩි කරුවොත් 1 plus beta වර I minus I minimum මේක IL වලට වැඩි වෙන්න ඕනේ. ලෝඩ් එක හරහා යන කරන්ට් එකට වැඩි. ඊළඟට 1 plus beta වර I minus I max කියලා අපිට හම්බ වෙනවා. අපි දන්නවා මේ I කියනගේ මෙන්න මෙතනින් එන කරන්ට් එක මේක හැම වෙලාවෙම නිහිතයක් වෙනවා. ඒකට හේතුව IS minus VS minus PS minus VZ බෙදපුවාම R වලින් මේ VS වෙනස් වෙන්නේ නැහැ, VZ වෙනස් වෙන්නේ නැහැ, R වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද මේ I කියන අගේ නියතයක්. ඒකින්ද අපිට මේ ඉක්වේෂන් එකෙන් පේනවා මෙන්න මේ අගය. මේක නියතයක්. මේකෙන් අඩු කරපුවාම මිනිමම් කරන්ට් එක සෙන එක හරහා යොදන අඩුම කරන්ට් එක මෙතන තියෙන්නේ. සෙන එක හරහා උපරිම කරන්ට් එක මෙතනින් එන කරන්ට් එකෙන් අඩු කරලා. මේ වෝල්ටේජ් රෙගුලේෂන් රේන්ජ් එක අපිට යන්නත් තියෙන්නේ මේ පැත්තේ එනවා 1 plus beta වර I minus I max තමයි මෙතනට එන්නේ. මේ අගය තමයි I max මේ අගය තමයි කුඩාම අගය. ඊට පස්සේ මෙහෙම මේක දිගේ ගිහිල්ලා IL බලපුවාම මෙන්න මේ අගය තමයි විශාල අගය. මේ හරිය වෙනවා 1 plus beta වර I minus I min කියන එක. මෙන්න මේ රේන්ජ් එකේ තමයි මේ කරන්ට් එක අපිට මේ ලෝඩ් එක හරහා යන කරන්ට් එක වෙනස් වෙන්නේ. දැන් මේ මැක්සිමම් සහ මිනිමම් අගයන් දෙක බලපුවාම මේ ලිමිට් දෙක 1 plus beta වලින් වැඩි වෙලා තියෙනවා. මෙතන එන අගයයි මෙතන එන අගයයි මේ අගයන් මේ රේන්ජ් එක බැලුවොත් මේ රේන්ජ් එක 1 plus beta වලින් එක දන මේ මෙන්න මේ අපි පාවිච්චි කරපු මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ තියෙන ගේන් එක. ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ගේන් එක වරක් එක දන ට්‍රාන්සිස්ටර් ගේන් එක කියන ගේන් වැඩි වෙලා තමයි මේ මෙන්න මේ වෝල්ටේජ් රේන්ජ් එක හම්බෙලා තියෙන්නේ. ඒකින්ද කරින්ට් වැඩි අපිට වැඩි කරන්ට් රේටින් එකක් කරින්ට් වැඩි වෝල්ටේජ් හැන්ඩ්ලින් එකක් කරන්ට් හැන්ඩ්ලින් එකක් මේ රෙගුලේටරෙන් කරගන්න පුළුවන්.
එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ වෝල්ටේජ් රෙගියුලේටරේ කලින්ට වැඩිය වැඩි කරන්ට් එකක් හැන්ඩල් කරන විදිහට පාවිච්චි කරන්න. අපිට මේ ට්‍රාන්සිස්ටරේ තියෙන ගේන් එක බීටා ගේ මදි නම් අපිට පුළුවන් මේ වෙනකොට ඕනනම් ඩාර්ලින්ටන් පෙයා එකක් ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ඉන්පුට් එක විදිහට අපි දාගන්නවා ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටර් එකක්. මෙන්න මේ විදිහේ ඩාර්ලින්ටන් පෙයා එකක් අපිට පාවිච්චි කරගන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටර් වෙනුවට. මෙන්න මේ විදිහේ ඩාර්ලින්ටන් ට්‍රාන්සිස්ටරයක් දාගත්තොත් එහෙම ඩාර්ලින්ටන් පෙයා එකක් දාගත්තොත් අපිට පුළුවන් මේකේ තියෙන මේ වෝල්ටේජ් කරන්ට් හැන්ඩලින් තව පොඩ්ඩක් වැඩි කරගන්න. වැඩි කරන්ට් එකක් හැන්ඩල් කරන්න පුළුවන් මේ වගේ ඩාර්ලින්ටන් පෙයා එකක් පාවිච්චි කරුවොත්. ඊළඟට අපි බලමු මේ වගේ අපි දන්න අගයන් පාවිච්චි කරලා මෙන්න මේ R වල අගය අපි කීයද දාන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී කියලා මෙන්න මේ විදිහට අපි හිතමු අපිට මෙන්න මේ R වල අගය තමයි අපිට හොයාගන්න ඕනේ. R එන්න ඕනේ කොහොමද කියලා. මේ R වල අගය හොයාගන්න ඕනේ. අපි හිතමු අපිට තියෙන වෝල්ටේජ් රෙගියුලේටර් සඳහා පාවිච්චි කරපු ඒවා සෙනර් ඩයෝඩ් එකක් තියෙනවා. සෙනර් ඩයෝඩ් එකේ සෙනර් වෝල්ටේජ් එක 5 වෝල්ටේජ් එක. ඒ වගේම මෙතන පාවිච්චි කරන ට්‍රාන්සිස්ටරේ කරන්ට් ගේන් එක බීටා වල අගය අපි හිතමු 50යි කියලා. ඒ වගේම අපි මෙතන ඉන්පුට් කරන VS වල අගය වෙනස් වෙනවායි කියලා. 10 ඉඳන් 12ට එනකම් 12 වෝල්ට් වලට එනකම් වෙනස් වෙන VS එකක් කියලා හිතමු. එහෙම හිතලා අපි ලෝඩ් එක මෙන්න මේ ලෝඩ් එක කරන්ට් එක ගන්නවා IL අගය. IL වල අගය අපි හිතමු අර ගන්නවා කියලා ලෝඩ් එකට මිලි ඇම්පියර් 30ක් විතර වගේ ගන්න ලෝඩ් එකක් කියලා. මේ ලෝඩ් එකේ කරන්ට් එක 0 ඉඳන් 30 දක්වා 0 ඉඳන් 30 දක්වාම වෙනස් වෙන ලෝඩ් එකක්. සෙනර් එක හරහා මිනිමම් කරන්ට් එකක් යන්න ඕනේ. IZ අගේ මිනිමම් අගේ 1 මිලි ඇම්පියර් කියලා හිතුවොත් ඒ වගේම IZ එකේ උපරිම අගය අපි හොයාගන්න ඕනේ. ඒකට අපි හිතමු මේක වොට් සෙනර් එකේ වොට් ගන්න. සෙනර් එක මිලිවොට් 350 මිලිවොට් 350ක සෙනර් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් එහෙම මිලිවොට් 350ක් වුණාම මේකේ ගන්න පුළුවන් IZ වලගේ දැන් හොයාගන්න පුළුවන් අපිට IZ කියලා කියන්නේ 350 බෙදන්න ඕනේ. W සමානයි VI නේ V වලගේ ඉන්නේ 5. 5 නැත්නම් අපිට එනවා 70යි මිලි ඇම්පියර් තමයි මේ සෙනර් එක හරහා යන්න පුළුවන් උපරිම කරන්ට් එක. අපි මේ විදිහේ තියෙන සර්කිට් එකක් බලමු අපි කොහොමද මේ රෙගුලේටර් විදිහට අරගන්නකොට R වල අගය අපි කීයද දාන්න ඕනේ කියලා. හරි මේ විදිහට තමයි තියෙන්නේ අපේ සර්කිට් එක. මෙතන තියෙනවා VZ. මේ විදිහට දාලා අපි හදලා බලමු. I minimum කියලා කියන්නේ මේක වැඩි වෙනවා I සෙනර් එකේ වෝල්ටේජ් එකට I max මේ අතර තමයි සෙනර් එක වැඩ කරන්නේ.
කලින් ඉක්වේෂන් අනුව අපිට මේ ටික ලියන්න පුළුවන්. ඊළඟට කලින් අපි ගත්ත I mean මේ IB මේ පැත්තට එකතු කරගෙන ගියාම මේ විදිහට අපිට ඉක්වේෂන් එක හම්බ වෙනවා. මේ I කියලා කියන්නේ VS VZ බෙදීම R කියන අගය. ඔය මේ ආදේශ කරොත් අපිට ලියන්න පුළුවන් ඔය මේක උඩයට මාරු කරුවොත් අපිට හම්බ වෙනවා එක බෙදීම I mean plus IB මේ විදිහට හම්බ වෙනවා. ඒක අපි R මේ පැත්තේ තුරු කරගන්න VS plus minus VZ වලින් වැඩි කරුවොත් මේ විදිහට හම්බ වෙනවා. මේකේ IB කියන එක මෙන්න මේ IB කියලා කියන්නේ IL බෙදීම 1 plus beta කියලා අපි ඉස්සෙල්ලා ඉක්වේෂන් එකෙන් හොයාගත්තා. අපි මේක ආදේශ කරගෙන ගියොත් අපිට මේ සමීකරණය ලියන්න පුළුවන්. අවසානයේ එහෙම ලියන්න පුළුවන්. මේ තියෙන්නේ උපරිම ගන්න පුළුවන් R වල අගය. මැක්සිමම් අගය R වල. ඒ වගේම මේ තියෙන්නේ R වල තියෙන මිනිමම් අගය. අඩුම අගය. මෙතන VS variable VS අඩු වැඩි වෙනවා. ඊළඟට IL load එක හරහා යන එකක්. අනිත් ඔක්කොම නියතයන් විදියට තියෙනවා. අපි ඩිරයිව් කරගත්ත එක අනුව අපිට කියන්න පුළුවන් R වල අගය. මේ R වල අගය ගන්න පුළුවන් අඩුම අගය. මේ R වල R මෙහෙම අරගත්තාම මේ R ඉන්න පුළුවන් මෙන්න මෙතනට එනක. මෙන්න මෙතන අගය අපිට කියන්න පුළුවන්. මෙන්න මේ අතර තමයි R පවතින්න පුළුවන් වෙන්නේ. මේ අනුව. මේ අනුව කියන්න පුළුවන් මෙතන R කියලා කියන්නේ VS minus VZ බෙදීම Imax plus IL බෙදීම 1 plus beta. ඒ වගේම මෙතන අගය VS minus VZ බෙදීම plus IL බෙදීම 1 plus beta. මේකට අපි ආදේශ කරුවොත් එහෙම VS අගය මෙතන තියෙන VS උපරිම වෙනවා නම් මේ තියෙන VS අවම නම් එවනම් VS අගයේ උපරිම අගය අපි 12ක් කියලා තියෙන්නේ. සෙනර් එක 5යි බෙදීම Imax කියලා කියන සෙනර් එකකින් යන්න පුළුවන් උපරිම අගය 70යි. IL load එකෙන් යන්න පුළුවන් උපරිම අගය මිනිමම් අගය 0 වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ කොටස නැතුව යනවා. මෙතන උත්තරේ එනවා 100ක් ඕම් කියලා අපිට ගන්න පුළුවන්. මෙතන R වල අගය. මෙතනට අපි ආදේශ කරුවොත් අපිට එනවා 10 අඩු කිරීම 5 බෙදීම මිනිමම් කරන්ට් එක 0යි
minimum අගය. ඊට පස්සේ එකතු කිරීම load එකේ උපරිම අගය මෙතන තියෙන්නේ load එකේ max අගය maximum අගය එන්නේ 30යි. එක දන බීටා කියන්නේ 50යි. එහෙම ගත්තොත් මෙතන එනවා උත්තරේ 3.15 කිලෝ ඕම්. මේ CI ඕම් හා 3.15 කිලෝ ඕම් අතර තමයි මේ රෙසිස්ටර් රේන්ජ් එක වෙනස් වෙන්නේ. R Cයට වැඩිය CI ඕම්ට වැඩිය R වැඩි වෙනවා. ඒ වගේම 3.15 කිලෝ ඕම්ට වැඩිය අඩු වගේක තමයි R තියෙන්නේ. ඒත් අපි මේ දෙක එකතු කරලා අපි දෙකෙන් බෙදුවොත් එහෙම මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් එහෙම අපිට R වලට සාධාරණ අගයක් ගන්න හැකි 1.625 කිලෝ ඕම් තමයි මේ R වලට හරියන අගය විදිහට. ඒ වගේම මේකේ power එක මේක quart watt 10 watt කියලා බැලුවොත් එහෙම W සමානයි I වර්ග R කියන එක ගන්නවා. මේකෙන් අපිට කියන්න පුළුවන් BS VZ වල ඉතිම R වල වර්ගය වරක් R කියන එකනේ. මේකෙන් වොට් ගන්න හෙව්වොත් එනවා 12 අඩු කිරීම 5 පිටීම හෙව්වම පිටිනවා 0.03ක් වොට් විතර 30ක් මිලි වොට්. මිලිවොට් 30 කියන්නේ මේ සඳහා quart watt resistor අපිට ඇති වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ අගේ quart watt resistor එකක් දාලා අපිට ওই සර්කිට් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඕනම සර්කිට් එකකට මේ කන්ෆිගරේෂන් එක පාවිච්චි කරලා අපිට ඕනේ R අගයන් මේ අගයන් දන්නවා නම් මෙන්න මේ කන්නේ ක්‍රීම් පාවිච්චි කරලා අපිට පුළුවන් series zener regulator එකක් හදාගන්න. මම මේ සඳහා මේ ගණනයේ ක්‍රීම් ආදී සියල්ලම සඳහා යොදාගත්තේ මම කලින් පාඩම් සඳහා යොදාගත්ත තියරි තමයි මේ යොදාගත්තේ. හුඟක් වෙලාවට මේ තියරි මට මේ දේවල් ටික හුඟක් වෙලාවට උගන්වලා තියෙන්නේ. කිත්සිරි සමරසිංහ කියලා හොඳ සර් කෙනෙක් හිටියා. එයාත් ඒ වගේම ලාල් ජයතිලක කියලා සර් කෙනෙකුත් මේ සර්ලා දෙන්න උගන්වපු මේ තියරි වලින් තමයි මම මේ දේවල් ටික ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඒ ගුරු පියාණන් දෙන්නව මම ආදරෙන් මතක් කරනවා. අපි බලමු ඊළඟට මේ රෙගියුලේටර් වැඩි දියුණු කිරීම කොහොමද කරන්න කියලා. මම මේ දාලා තියන්නේ වෝල්ටේජ් රෙගියුලේටර්ස් ගැන ඉගෙන ගන්න දවස්වල මගේ ටෙක්ස්ට් බුක් එකකින් අරගත්ත කොළ කීපයක්. මම හිතනවා මේ නෝට් ටික ඔයාලට වෝල්ටේජ් රෙගියුලේටර්ස් ගැන දැනගන්න වැදගත් වෙයි කියලා. මේ වෝල්ටේජ් රෙගියුලේටර්ස් තවදුරටත් වැඩි දියුණු කිරීම කරලා ඇඩ්වාන්ස් වෝල්ටේජ් රෙගියුලේටර් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම variable voltage power supply එකක් transistors පාවිච්චි කරලා හදාගන්න හැටිත්. ඒ වගේම practical voltage regulators කීපයක් අපිට circuit සඳහා අවශ්‍ය වෙන ඕනෑම voltage එකක් හදාගන්න පුළුවන් power supply කීපයක් හදාගන්න හැටි practical circuit සහිතවම අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබ දවසක්.